දැන් මේ අපිට අවශ්‍ය නැති පැති තියෙනවා. මොකද මෙයා මේ හිවීමට තරම් වටින්නේ නැහැ. ඒ මොකද නිවන් දැකීමට හේතුකාරක වුණු දෙයක් විතරක් අපි හෙව්වහම ඒකම තමයි බෞද්ධත්වයේ තුල යම් දවසක Tamande නිගමනය කරන්න වෙන්නේ. මේ බාහිර දේවල් වැඩක් කියන එක. දැන් පසුගිය කාලය තුල ප්‍රදර්ශනය කර ලැබුණු දළදා වහන්සේ පිළිබඳව විවිධ අය විවිධ ආකාරයන් ප්‍රකාශ ඉදිරිපත් කරනවා. ප්‍රදර්ශනය කර ලැබුවේ දළදා වහන්සේ නොව එහි ආවරණයක් බවක් දළදා වහන්සේ වැඩ සිටින්නේ පහළ මහලේ බවක් ප්‍රකාශ කරනවා. මේක සත්‍ය අසත්‍යතාවය හරියට මේක අත් වශයෙන්ම අපිට මේක හෙවියිත්තක් නෙමෙයි. මොකද හෙවියිත්තේ මේක කොයි ආකාරයෙන් වුණා හරි අපිට ප්‍රශ්නයක් නැහැ කරගන්න මනසෙදී. බුදු පියාණන් වහන්සේ සීකරන බුදු පියාණන් වහන්සේ උදායම වන්දනාමානයක් කරනවා නම් අපි බුද්ධ සංඥාව ගන්න කිව්ව අපිට තියෙනවා. ඔය විහාරේ හිතන්න යන්න එපා. මොකද මේක ඇත්ත නැත්ත වෙයි අපිට වැඩක් වෙන්නේ නැහැ. මේක ඇත්ත වුණත් එකයි නැත්ත වුණත් එකයි අපිට මේ තුලින් නිවන් මාර්ග පැහැදින්නේ නැහැ. නිවන් මාර්ග පැහැදින්නේ බුද්ධ සංඥාවෙන් මොනවා රෙලී කොටයකට හරි කමක් නැහැ. බුද්ධ සංඥාව මුල් කරගන්න පුළුවන් නම් යම් කිසි කෙනෙකුට ඒ ගරුත්වය ඒ මුලින් කරගෙන ඔය බුද්ධ ගරුත්වයෙන් කටයුතු කරනවා. බුදුන් කෙරෙහි පැහැදීමක් හිතේ ඇති වුණා නම් අන්නේ පැහැදීම ශ්‍රේෂ්ඨ වෙනවා ආර්ය මාර්ගයේ. ඒකයි අවශ්‍ය වෙන්නේ. ඉතින් මේවදු දේවල් වලදී අපි දකින්න නැති පැති තියෙනවා අපි දකින්න පැති තියෙනවා. මම දන්නේ එක්තරා කාරණයක් කියනවා ඒක විදිහකට දැනගන්න සිද්ධිය. දැන් කියන්නේ නැහැ පුද්ගලයෝ කියන්නේ නැහැ විවේචනය කළ දෙන්නේ නැති නිසා. නමුත් සත්‍ය කාරණයක් වෙච්ච සිද්ධියක්. මම දන්නේ එක්තරා මහත්මයෙක් හිටියා සංසිදී බලු ආවරණ හදන මහත්මයෙක්. ඒ මහත්මයාගේ තාත්තා එයාලගේ ධාතුන් වහන්සේ නමක් වැඩ හිටියා කාලෙක ඉඳලා. මොකක් හරි ප්‍රශ්නයක් එක දවසක් ගෙනහලා පුතාට ගෙනත් දුන්නා. මට ඉතින් තියා ඉඳලා වැඩක් නැහැ උදේ මෙන්න ධාතුන් වහන්සේ කියලා. හැබැයි තාත්තා කැටි පුතා දන්නවා අද කිව්වනම් හෙට වෙනස් කරනවා. තාත්තම් තියන්න කරන අර පූජනීය සායත්න වදින දෙන්නේ අපි මල් පූජා කරන තැන පෙළක තාත්තම් තියලා යනවා. හැබැයි තාත්තගේ හැට දෙනවා හෙට ඇවිල්ලා අනේ පුතේ ධාතුන් වහන්සේ වල කියලා ඉල්ලනවා. මෙයාත් ඊට වඩා කවුද මෙයා මොකද කරන්නේ? අවශ්‍ය බඩු උපකරණ තියෙනවා අර මොකද පිටි හතරම බඩු වැඩ කරන්නේ වෙන්නේ. ඔය ගල් උපදාන පොඩි පොඩි පැතිනාවක් මෙයා තියෙනවා. මෙයා යනකන් ඉඳලා බැලුවා ධාතුන් වහන්සේ බලපෑම සුදු පාටයි. ඇද්දල කැලලා තියෙනවා ගත පුංචි ඒ විදිහටම ආක් විදිහට කැප කරගන්න. අප අර ධාතුන් වහන්සේ ආගෙන හංගලා සරලෝ පියා වෙනම හංගලා තියාගෙන අර දිබ්බ විදිහටම තියලා අර විදිහට තිබ්බා. අර කිව්වාම දාත ඊළඟට අනේ පුතේ අර ධාතුන් වහන්සේ මට ආපහු ඕනේ. දාත තිබ්බ දෙන කොහෙන්ද නැහැ මම නැත්නම් බැලුවේවත් නැහැ. ගිහින් බලලා ගන්න. ඉතින් අරයා ගිහින් බැලුවා යට වරන කල්ුවේ ධාතුන් වහන්සේ මොකද තියෙනවා. අර ඇද්දක් කෑල්ල අරගෙන ගිහින් තියාගන්න. දවස් දෙකක විතර පස්සේ ඇවිල්ලා කියන හරි වැඩි නෙමෙයි. ධාතුන් වහන්සේ ඉර්ධි වෙලා. දැන් මෙයාට ලොකු ප්‍රශ්නයක්. පුතා විතරයි දන්නේ ඇද්දක් කෑල්ල ඉර්ධි වෙලා තියෙනවා. මං හම්බෙලා මං අහනවා. මයිකර මහන්ලා හිටියේනේ. එයාම හරි පුදුම සිද්ධියක් වුණා. මෙන්න මෙහෙම සිද්ධියක් වුණා. තාත්තගේ දන්නේ මම ධාතුන් වහන්සේ එක මල්ලක ධාතුන් තවත් තියෙනවා. මං ඒ විදිහටම ඇද්දක් කෑල්ලකින් කරේ යම් විදිහට කපලා. ඒ විදිහටම එකක් තියා තිබ්බා. දවස් එකයි කියලා ඉතිරිලා. ඉතින් කොහොමද ඇද්දක් කෑල්ලෙන් තිබුණේ? ඒක වෙන්න පුළුවන් දෙයක්ද කියලා. දැන් මොකද සිද්ධ වුනේ? අපි නොදන්නේ පැත්තකිනේ ධාතුන් වහන්සේලා පිළිබඳ විශාල පරීක්ෂණ කරන දේවතාවෝ ඉන්නවා. ධාතුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වෙන් කළාට පස්සේ එදා හිටපු කුල 8ක් වෙන් වෙලා ඒ ධාතුන් වහන්සේලා වෙන් කරගත්තා. වෙන් කරගෙන මේක ආකාරයෙන් චෛත්‍ය හදලා අපපස්ථාන කරන්න කැප වුණා. මේ කැපෙච්ච පිටිස කරගත්ත බිම්බලි. තාමත් මේ දේවත් බවවල ඉඳගෙන තමන්ගේ සේවය කරනවා. ධාතුන් වහන්සේලා ආරක්ෂා කරනවා. පූජා සත්කාර කරන තැන්වල සොත්යන්ට එක්ක අරයි යනවා. එහෙම නැත්නම් ඒවෙන් අරගෙන ගිහිලා ඒගොල්ලෝ වෙන තැන්වල තියෙනවා. ඒ පුණ්‍යෙන්දියක් ඇති දේවතාවෝ ඒ බලෙන් ඒවා කරනවා. දැන් මෙතෙන්දී දැන් තාත්තා රැවටලා ඉන්න බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේ නමක් කියලා අරගෙන සත්කාර කරගෙන දේවතාවා දන්නවා. මේ ඇද්දත් කාලේ බුදුරජාණන් ධාතුන් වහන්සේලා රැවටෙනවා. ධාතුන් වහන්සේලා කියන ඇද්දත් කාලේ හකලා දාලා නිකන් ඉන්නේ. ඉර්ධි වුණා නෙවෙයි දේවතාවා හකලා දානවා. බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා කියලා රැවටෙන්න ඉන්න තියන්නේ. ඒ විකට එතන කරනවා. ඉතින් ඒ නිසා ටික කාලයක් ඔය ධාතුන් වහන්සේලා කියලා එක එක જાති ගෙනහල්ලා තිබ්බා. පස්සේ බලනකොට ඒවා ගිහින් දානවා. හැවටෙන්න තියන්නේ නැහැ. නියම ධාතුන් වහන්සේලා ආරක්ෂා කරගන්නා දේවතාවා. එහෙම ක්‍රමයක් තියෙනවා. ඉතින් ඒ නිසා ඒගොල්ලෝ ඒවා බලාගන්න. අපිට ප්‍රශ්නයක් බුද්ධ සංඥාවෙන් යම් කිසි ගරුත්වයක් අපි කරනවා නම් වැඩි කරගෙන බුද්ධ සංඥාවෙන් ගරු කරලා කල්ප ගණනක් අපාගත වෙන්නේ නැතුව අපි හිරව් අසු මහ ප්‍රාඥයන් වහන්සේලා අතර හිරු අය
අද අරිහත්ත්වයටපත් වෙලා තියෙනවා. කල්ප ගණනක් කියන්නේ සිල් කාලයක් නෙමෙයි කල්ප කියන්නේ. ඒ තරම් විශාල කාලයක් ඒ ආනිසංසයෙන් අපාගත වුණේ. බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහි කරලා අබුද්ධෝත්පාද කාලික වැලි සෑයක් හදාගෙන ඒ වැලි කොරේ අපෝපස්ථාන කළා. බුද්ධ ගරුත්වේ. ඒ කරගත්ත බිනින් අර භාගදේශයන් සමතීරත්පත් කරගෙන සමතේ කියන්නේ විස්කම්බණය කරගෙන බබලෝලක් ගිහිලා වන්න එක්තරා විදියක යම් ආචාර්යවරේ. එතන පටන් ගෙනත් කල්ප ගණනක් ගිහිල්ලා අපාගත වෙන්නේ නැතුව ඒ පින මුල් කරගෙන මේ ගෞතම බුද්ධ ශාසනයේදී අරිහත්ත්වයටපත් වුණා උපනිශ්‍රය කරගෙන අරකල වන්දනා. එහෙම යා කුලිනුතු පිස්තේරාපදානිය කියන එක කොහොමද කියනවා? ඕ වගේ කියනවා හුඟා 100 ගණනක් තියෙනවා 500කට වැඩි. විසුණු වහන්සේලා ඒ කාලේ මල් පූජා කරපු එක, පහන් පූජා කරපු එක, එල්ලාතිච්ච සිවුරක් දැකලා බුද්ධ ජීවිතය දැකලා වැඳ එක, බෝධින් වහන්සේට පවන් කරලා බෝධින් වහන්සේට පාන පූජා කරලා ඉතින් මේ ආදී වශයෙන් කළා වූ විවිධාකාර ගරුත්වයන් බුදුරජාණන් වහන්සේ උසා කරන ගරුත්වයන්. බුදුරජාණන් වහන්සේ පිළිබඳ කෙසකටවත් නැතිනම් වලට ගරුත්වයන් කරලා. ඒ ලැබූ මහබිනින් අපාගත නොවි කටයුතු කරගෙන සුගතියට උම ඉඳලා බුද්ධ ශාසනය පවතින කාලයක මේ ශාසනයකම ඉපදිලා ශාසන දහම අහලා අරිහත්ත්වයටපත් වෙලා සතර ගමන දුක් කෙලවර කරගත්තා කියලා මේ කියන කතාව. අපදාන ඵලිය ඕතරම් තියෙනවා. ඒ නිසා මේකෙදි අපිට ප්‍රශ්නයක් නැහැ. බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේම තියනවාද නැද්ද කියන එක. බුදුරජාණන් වහන්සේ උසා කරන ගරුත්වයක් යම්තනේ ඒගොල්ලෝ ඒ චිත්ත ප්‍රහාදයේ උදේ යහපතක් වෙනවා. මේ මට්ටමේ ඒක තියා. හැබැයි නිවන් දකින්නවා කියන්නේ ඉතන නෙමෙයි. ඒක ඉතාම මුලදී. ඉතින් අපි ඒව කළාට ප්‍රශ්නයක් නැහැ. අනිකයි රස ආදර්ශයක් වශයෙන් ඒකෙන් පටන් ගත්ත ගමනක අවසාන ප්‍රතිඵලය කවදා හරි චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තේරුම් අරගෙන අනුගමනය කරලා පරිච්ඡසමුප්පාද කරනෝ ධර්ම අවබෝධය ලබා ගන්න හැකියාව ලැබුණා නම් ඒ ධර්ම මාර්ගය ලැබුණා කියන්නේ බොහෝම ශ්‍රේෂ්ඨ දැනකට ආවා. ඒක පූර්ණ කරගෙන ඉඳලා හරියට විශ්වවිද්‍යාලයට ගියා වගේ. සාහිතිය ගන්න තියෙන්නේ ඒකේ තියෙන කටයුතු ටික කරලා. ඒ වගේ චතුරාර්ය සත්‍යයේ අතින් බෝධිපාක්ෂික ධර්මෝ විද්‍යාමාන වුණා නම් අපිට හරිය තියෙන්නේ උතන විශ්වවිද්‍යාලේ ඉගෙනීමවා. නවත් තියෙන්නේ සතර සතිපට්ඨානෙ සතර සම්‍යක්පදාන සතර ඉද්ධිපාද පංච ඉන්ද්‍රිය පංච බල සත්ව බොජ්ජංග ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ. මේ 37 වැඩුවෝ. මෙන්න මේ 37 තොර ගියෝ. විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන මට්ටමේ අය වගේ තමයි සාසනෙ තියෙන්නේ. ওই ටිකෙන් තමයි නිවන් දකින්නේ. එතෙන් එක මඟ පාදා ගැනීමට බොහෝම උපකාර වෙන නිසා. අනිත් සියලුම වන්දනාමාන පූජා සත්කාර ගරුත්වයෙන් තීව්‍රත්වයට කරන අපෝපස්ථාන ඉතාලම හොඳයි කියන්න පුළුවන්. ඒක මොකද මාර්ගයේ මුල ඔක තමයි ආදි මූලික අවස්ථාව කියන්නේ. මේ ටිකෙන් අරගෙන ඇවිදලා තමයි ආදි බ්‍රහ්මචර්යාව පූර්ණිය කරගෙන ඇවිදලා මේ ටිකෙන් මාර්ගඵල අවබෝධ කරගන්න මාර්ගයේ බහින්නේ. එතෙන්ට නුවර වැඩෙන්නේ බහුතලයේ හැදින්නේ අර ආකාරයෙන් ආපු අයට. ඉතින් ඒ නිසා ඒක බොහොම හොඳ දේවල්. මේක තර්ක අපි ඔයගොල්ලන් පරිශන කරන්න යන්න අවශ්‍ය නැහැ. මේ මට්ටමට ඉක්මනට අවශ්‍ය නැහැ. ඒක කොහොමද අපිට ප්‍රශ්නයක් නැහැ. එහෙම අවස්ථාවක් තියෙනවා මම දන්නේ නැහැ කොහොමද කියලා. සමහර අවස්ථාවල අපිට ඇහැර දකින්නත් අවස්ථාවක් උදේ. ඒක අවස්ථාවක ඔය අදහස් තියෙද්දි දල්ලා මාලිගාවට ගිහලාක මේ නිලුමල් වර්තියක් අරගෙන පූජා කළා. මමත් ආවත් අපේ පිටුත් එක්කලා ගිහින්. ඒ ඇත් පූජා කළා. මට නිකන් අදහසක් ඇති වුණා. ඇත්ත වශයෙන්ම ධාතුන් වහන්සේ වැඩ ඉන්නවා දන්නේ නැහැ කොහොමද මට කමක් නැහැ. මම බුදු පියාණන් වහන්සේ විසයි මේ ගරුත්වය මේ මල්වට්ටිය පූජා කරන්න කියන්නේ. එතරම්කොට ධාතුන් වහන්සේ වැඩ ඉන්නවා අර මල්වට්ටිය. අන්න බලන්න ධාතුන් වහන්සේ වැඩ ඉන්නවා කියලා අනික රත්තරි කියලා කියනවනේ සතුරු දහම. ඒ මගේම අත්දැකීම. ඉතින් ඒ නිසා මොකද ඉන්නේ සමහර වෙලාවට මේ අවස්ථාව වෙනකොට උන්වහන්සේගේම ධාතුන් වහන්සේ අර දේවතාවෙක් ගෙනහල්ලා අර වන්දනා කරලා දෙතින් දීලා අරගෙන ගිහින් තියන්න පුළුවන් අයිති උදේ. ඒ අවස්ථාවක් ලැබෙනවා. ඒක අපිට ඉතින් ප්‍රශ්නයක් කරන්න දෙයක් නෙමෙයි. ඉතින් මලක පොළ දාලා දිනේ සම්පූර්ණම දත්ත ධාතුන් වහන්සේ නමක ස්වභාවය පැහැදිලිව දකින්නම මල උදේට පැහැදිලිව හිටියා. බල අනිකාට වෙන්නට හදනවා සතුරු දහම. සත්වර 10ක් විතර කාලයක් ওই විදිහට දැක්කා. ඉතින් මම ඒකයි කියන්නේ මේ වගේ අවස්ථා තියෙනවා දේවතාවෝ දන්නවා. සමහරවිට මේ දේවතාවන් මේ මොහොතේදී ගෙනහලා තියලා ඒ වන්දනාවට කියලා ගෙනියන්නත් පුළුවන්. මේක ඒගොල්ලන්ගේ වැඩ. අපිට ඒක ප්‍රශ්නයක් නෙමෙයි.